10 වසරේ ඔයාලා සෙට් එකට කරේ අද වෘත්තයක ජය නේද? අපි ප්‍රමේය කියන ගත්තා වෘත්තයක කේන්ද්‍රයත් ජායේ මධ්‍ය ලක්ෂ්‍ය ත්‍යාගන රේඛාව ජායට ලම්බ වේ කියලා. මෙන්න මේ වගේ වෘත්තයක ජායක් කියනහම මෙන්න මේ ජායේ මධ්‍ය ලක්ෂ්‍ය. හරි? වෘත්තයේ කේන්ද්‍රයත් මෙන්න මේ යා කරන රේඛාව මෙන්න මේ ජායට ලම්බ වේ කියලා අපි මොකද්ද කරේ? අපි ප්‍රමේයක් කතා කරා නේද? මේ ප්‍රමේය අපි මොකද පන්ති සාධනය කරා මතකයිද? මේ ප්‍රමේය පන්තියේ සාධනයත් කරලා තියෙන්නේ. හරි? දැන් මම යන්නේ මෙන්න මේ ප්‍රමේයෙන් ගණන් ටිකක් හදන්න. මේ ප්‍රමේය මොකද්ද? ගණන් ටිකක් හදන්න යන්නේ. හරි? ගන්න වාගේ මම ඔයාලට කරන්න කිව්ව අභ්‍යාසය. 27 එක අභ්‍යාසය. 27 එක අභ්‍යාසය. 27 එක අභ්‍යාසයේ පළවෙනි ගාන බලන්න හොඳට. හොඳට කල්පනා කරලා බලන්න. 27 එක අභ්‍යාසයේ පළවෙනි ගාන. මොකද්ද තියෙන්නේ? පොත ගන්න. 27 එක අභ්‍යාසයේ පළවෙනි ගාන. විද්‍යාලයක අභ්‍යාසයේ පළවෙනි ගාන. මෙන්න මේ වගේ වෘත්තයක් තියෙනවා. 27 එක අභ්‍යාසයේ එන්න වෘත්තය තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ජයයක්. හරි? මෙන්න වෘත්තයේ කේන්ද්‍රය O කියලා ලකුණු කරලා තියෙනවා. කේන්ද්‍රය ඉඳලා මෙන්න මේ වගේ හරියට සෙට් වෙලා තියෙනවා මෙතෙන්ට. මෙතන තියෙනවා x කියලා. x y z. x y z. හරි? ඊට පස්සේ අන්න කෝණ දෙකක් දීලා තියෙනවා. මෙන්න මේ පද දෙක සමානයිලු. මෙන්න මේ කෝණේ x කියලා අපි හොයන්න කියලා දීලා තියෙනවා. මෙතන කෝණේ 30යි කියලා දීලා තියෙනවා. 30යි. අන්න අපි දැන් ඔයාලට මතකද මොකද්ද ප්‍රමේය? මොකද්ද ප්‍රමේය? ප්‍රමේය මතකයිද? වෘත්තයක කේන්ද්‍රයක්. වෘත්තයක කේන්ද්‍රයක් ජායේ මධ්‍ය ලක්ෂ්‍ය ත්‍යාග කරන රේඛාව මොකක් වෙනවද? ජායට ලම්බ වෙනවා. නේද? වෘත්තයේ කේන්ද්‍රයක් ජායේ මධ්‍ය ලක්ෂ්‍ය ත්‍යාග කරන රේඛාව ජායට ලම්බ වෙනවා. එහෙනම් දන්න ඔයාලා මෙන්න මේ කෝණය කීයද හැම වෙලේම? අංශක 90යි. මේ කෝණය අංශක 90යි. එහෙනම් අපි බැලුවොත් එහෙම O y z ත්‍රිකෝණය සලකා. අපි මෙන්න මේ ත්‍රිකෝණ සලකලා බැලුවොත් එහෙම මෙන්න මේ ත්‍රිකෝණ සලකලා බැලුවොත් එහෙම අපිට පේනවා අභ්‍යන්තර මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු වූ අංශක 180යි. එතකොට මෙන්න මේ කෝණය දන්නවා 90යි කියලා. මෙන්න මේ කෝණය දන්නවා 30යි කියලා. අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ x කෝණය. ඒක අපිට ගෙලින්ම හොයන්න පුළුවන්. නේද? අපි හොයමු නිකන්. හරි? 90 දන මේ පොඩි ගණන් තියෙන්නේ. හරි? ඉස්සලාම 90 දන 30 දන x සමානයි කියලා අංශක 180යි. ඇයි? මොකද්ද මේක තේරුම? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. අන්න මේක තමයි තේරුම. 90යි දිහා කීයද? 120යි. 120 දාන x සමානයි 180යි අංශක. අන්න x සමානයි මේ 120 අයින් කරනවා අපි ඍණ 120ක් දානවා. හරි? එතන මේ පැත්තට ඒක දාන්න ඕනේ. 180 ඍණ 120 අන්න x සමානයි කියලා එනවා. x සමානයි 180 120 කියනවා කීයද? 60යිද? x සමානයි 60යි. 60යි නේද? 60යි නේද? හරි? අන්න පළවෙනි ගාන හැදුවා. ඊට පස්සේ දෙවෙනි ගාන බලන්න. මෙන්න පළවෙනි ගාන. එකේ හරි. මෙන්න දෙක. දෙවෙනි ගාන. මොකක්ද කියන්නේ? අන්න ඒකෙත් තියෙන x හොයන්න කියලා කියන්නේ. හරි? ඒක පොඩි ගණන් ඉස්සලා පොඩි ගණන් ටික හදලා වෙන්න. මෙන්න මෙතන ඕලු. මෙන්න මෙහෙම ජායක් තියෙනවා. මෙන්න අරයක් තියෙනවා. මෙන්න අරයක් තියෙනවා. මෙන්න ජාය මෙන්න කේන්ද්‍රයේ ඉඳලා ජායට ඇඳලා තියෙනවා රේඛාවක්. හරි? මේක මෙහෙම ලකුණු කරලා තියෙනවා ABC. මෙන්න මේ දෙක සමානයිලු. මොකද්ද ප්‍රමේය? කේන්ද්‍රයේ ඉඳලා ජායේ මධ්‍ය ලක්ෂ්‍ය යාගරන රේඛාව ජායත් එක්ක මොකක්ද වෙන්නේ? ලම්බක වෙනවා නේද? එහෙනම් මේ කෝණයේ කී අංශක 90යි. හරි? මතක තියාගන්න. ඔයාලට උගන්ලා තියෙන මේක. මේ කෝණයේ කී අංශක 90යි. මෙන්න මේක සමානයි කියලා දීලා තියෙනවා. මේ කෝණයේ කී අංශක 90යි. ඒක සමානයි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන එයා කියලා තියෙනවා මෙතන x ලු. එතන x ලු. කොහොමද එතකොට x කියන්නේ කීයද කියලා හොයන්නේ? කොහොමද හොයන්නේ? මෙතන x ලු. මෙතන x ලු කොහොමද හොයන්නේ?
මේ ත්‍රිකෝණය දැන් නිකමට ගන්න ඔයා නිකන් මේ ත්‍රිකෝණ නිකමට මෙහෙම ඇඳගෙන බලන්න. මේ ත්‍රිකෝණ නිකමට ඇඳගෙන බලන්න. මෙන්න මේක 90යිලු. මෙන්න මේක x ලු. මේකයි මේ තුනම සමානයිලු. මේ තුනම සමානයිලු. කොහොමද x හොයන්නේ? පාද දෙකක් සමාන නම් ඊට අනුරූප කෝණ දෙකක් මොකක් වෙනවද? සමාන වෙනවා. මේක x නම් මේකත් මොකද්ද? මේකත් x වෙනවා. නේද? මේක x නම් මේකත් x. තේරුණාද? මේ බලන්න මේ. අපි දැන් 90යි කියලා හොයාගත්තානේ. 90යි කියලා හොයාගත්තා. දැන් බලන්න ඒක ASCII වෙන එකකුත් තියෙනවා මේ. මෙන්න හොයන්නේ. මේ පාදේ සමානයිලු. අපි ත්‍රිකෝණයක යායක් හින්දා මේක 90යි කියලා හොයාගත්තා. මේකත් සමානයිලු. එතකොට මෙන්න මේ පාදයට අනුරූප කෝණය මෙන්න මේක x ලු. එහෙනම් මේ පාදයට එක ගියාම මෙතන තියෙන කෝණය මොකක් වෙන්න ඕනද? x වෙන්න ඕනේ. ඇයි මේ පාදයට එක තියෙන මේ කෝණය මේ පාදයට එක තියෙන මේ කෝණය සමාන වෙනවා. ඇයි මේ පාදේ සමාන හින්දා. තේරුණාද? එතකොට මොකක්ද මේක දාන්නේ? අන්න මේකට දානවා ACO ත්‍රිකෝණය සලකා මොකද්ද? x ධන අංශක 90 සමානයි කීයද? අංශක 180යි. ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. අන x කියන පොල් ගෙඩියක් කියලා දාන්න. පොල් ගෙඩිය දාගෙන යොදනවා කීයද පොල් ගෙඩි? 2යි. එක ගෙඩියෙන් දාන්න. 2x ධන 90 සමානයි අංශක 180යි. මෙන්න මේ ධන 90 අයින් කරලා 90ක් දාන්න ඕනේ. හරි? ධන 90 තින 90 සමානයි 180 තින 90 මේ පැත්තට 90ක් දැම්ම නම් සමානතාවයේ රැක ගන්න මේ පැත්තට 90ක් දාන්න ඕනේ. මෙන්න මේ සමාන ලකුණක් කියන්නේ නිකන් තරාදියක් වගේ. මේ පැත්තට අපි අතින් මොනවා හරි දැම්මොත් එහෙම මේ පැත්තට මොකක් කරන්න ඕනද? දාන්න ඕනේ. අන්න මේ පැත්තට 90ක් දැම්ම මේ පැත්තට ඒ හින්දා 90ක් දාන්න ඕනේ. හරි? සමහර ගුරුවරුන් නම් මේ කියනවා මේ 2x දාන 90 අනිත් පැත්තට අරන් ගිහලා 90ක් වෙනවා කියලා. ඇත්තට මෙහෙම නෙමෙයි වෙන්නේ. මෙන්න මේ 90 අයින් කරගෙන අපි දානවා 90ක්. ඒ හින්දා මේ මෙතෙන්ට අපි 90ක් අතින් දැම්ම හින්දා තමයි මේ පැත්තට 90ක් දාන්නේ. හරි? සමහරු කියනවා මේ ධන 90 අනිත් පැත්තට අරන් ගිහලා 90ක් වෙනවා කියලා. එහෙම හිතාගත්තත් අවුලක් නැහැ. හරි? කෙටියෙන් හදන්න අවුලක් නැහැ හිතාගත්තා. ඊට පස්සේ 2x සමානයි 180 ඍණ 90. 2x සමානයි එතකොට 90යි. අන්න දැන් දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට දෙකට දෙක කැපෙනවා. x සමානයි 90 බෙදීම 2 අංශක 45යි. x සමානයි අංශක 45යි. හරි. මෙන්න මේ වගේ වෘත්තයක් තියෙනවා. මෙන්න මේ හැරි මෙහෙම ජායක් තියෙනවා. ඊළඟට මෙන්න මෙතන ඕක කියලා කේන්ද්‍රය තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට කෙලින්ම අරයන්ම වෙදලා තියෙනවා. ඒ අරය ගහද්දී මෙන්න මේ ජාය සමජයදන වෙලා තියෙනවා. එහෙනම් ප්‍රමේයෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ජායයි මෙන්න මේ රේඛාව අතර කෝණය කියලා අංශක 90යි කියලා කියන්න පුළුවන්. හරි? ඊට පස්සේ මෙන්න මේ විදිහට සම්පූර්ණ ත්‍රිකෝණයක් සම්පූර්ණ වෙලා තියෙනවා. හරි? මෙතන T නේද? PSQ අන්න PSQ. අපෙන් අහනවා මෙන්න මෙතන තියෙනවා මෙතන x ලු මෙතන අංශක 55යිලු. අතන x ලු අතන අංශක 55යිලු. අපෙන් අහනවා x කොහොමද හොයන්නේ කියලා. හරි නේද? x කොහොමද හොයන්නේ කියලා අහනවා. කොහොමද x හොයන්නේ? මෙතන නම් වෙන කිසිම කේස් එකක් නැහැ. කෙලින්ම x හොයන්න පුළුවන්. කොහොමද? මෙන්න මේ රේඛාව බලන්න. මේ රේඛාව මොකද්ද? මේ රේඛාව මොකද්ද? අරය. මේ රේඛාව මොකද්ද? අරය. එහෙනම් අරයන් දෙකක් මොකක් වෙනවද? අරයන් දෙකක් මොකද්ද? අරයන් දෙකක් සමානයි. එහෙනම් මෙන්න මේ පාදයට මේ පාදයට එක ගියාම අපිට මෙතනින් හම් වෙන කෝණේ මේ පාදයට එක ගියාම මෙතනින් හම් වෙන මෙන්න මේ විශාල කෝණේ සමානද නැද්ද? සමානයි. එහෙනම් බලන්න. මෙන්න මේ කෝණය අපි හොයාගත්තා නම් මෙන්න මෙතන තියෙන කෝණය හොයාගත්තා නම් ඒ කෝණය අංශක 55න් අඩු කරන්න අපිට x එනවා නේද? අපි ඉස්සලාම හොයාගමු. හරි? ඉස්සලා මේ කෝණය y කියලා දාගත්තා. ඊට පස්සේ y ධන 55යි අංශක ධන මෙතන කොහොමද මෙතන කෝණය කීයද? මෙන්න 90යි. අයි පැතිරුණු කෝණය මෙතන 90යි. ධන 90
සමානයි අංශක 180යි. ඇයි ඒ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ඊට පස්සේ y දාන 55 දාන 90 කීයද? y දාන 145 සමානයි 180යි. y සමානයි 145 මේ පැත්තට දානවා ඊට පස්සේ 145ක් කැපෙන්න. අර පැත්තට ගහන් දාන්න ඕනේ 180 වෙන 145. අන y සමානයි කීයද කියනවද? 35ක් කියලා එනවා. y සමානයි අංශක 35යි. මෙන්න y සමානයි අංශ 35ක් කියලා ආවා. මෙන්න මේ කෝණේ අංශ 35ක් කියලා එනවා. මේ මම අයපුවා දෙනවා මේ රූපේ. ඔයාලා හොඳට පේන්න. මෙන්න මෙහෙම තියෙන්නේ. හරි? මෙහෙම තියෙන්නේ. මෙන්න මේ පාදේ සමානයිලු. දැන් මෙහෙම කියලා තියෙනවා. මෙතන තියෙනවා x කියලා. දැන් මෙතන අපි 35 කියලා හොයාගත්තා. මෙතන තියෙනවා 55යිලු. මේ පාදයයි සමානයිලු. එහෙනම් මේ පාදයට එක ගියාම මෙන්න මේ හැදෙන කෝණයයි මේ පාදයට එක ගියාම මෙන්න මේ හැදෙන කෝණය දෙකම සමානයි. එහෙනම් බලන්න. 55යි අංශ 55 සමානයි. x දාන මොකද්ද? y මෙන්න මේ කෝණය. ඒ කියන්නේ අංශක 55 කියන්නේ සමානයි. x දාන අපි y හොයාගත්තා කියලා y කියන්නේ කීයද? 35යි. x දාන 35යි. අන්න බලන්න අපිට x එනවා එතකොට. 55 අඩු කිරීම 35 සමානයි. 55 අඩු කිරීම 35 සමානයි x. අන්න. එහෙනම් අපිට x සමානයි කියලා එනවා. 55 35 අඩු කරනවා 20 දෙන්නේ නේද? ඔව්. අංශක 20යි. අංශක 20යි. හරි නේද? ඊට පස්සේ අනිත් ගාන හතරවෙනි ගාන. හතර බලන්න. හතරෙත් ගන්න හතරේ වෘත්තයක් ඇඳලා ජා දෙකක් තියෙනවා නේද ඒකේ? හතරවෙනි ගාන ජා කීයක් තියෙනවද? හතරවෙනි ගාන ජා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. බලමු එක්කම හදන්න කියලා. හතරවෙනි ගාන ජා දෙකක් තියෙනවා. හරි. බලන්න. මෙන්න මෙහෙම ගිහලා මේ වගේ ජායක් තියෙනවා. අය තියෙනවා. මෙන්න මේ වගේ හීනියලකේ ජායක්. කොහොමද තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා O. මොකද්ද? කේන්ද්‍රය නේද? මෙන්න මේක මෙහෙම අන්න මධ්‍ය ලක්ෂ්‍යය යා කරලා තියෙනවා. ඊට පස්සේ මේකෙත් මෙන්න මෙහෙම මධ්‍ය ලක්ෂ්‍යයට යා කරලා තියෙනවා. හරි නේද? ඊට පස්සේ මේකයි සමානයිලු. මේකයි සමානයිලු. මෙන්න මේකේ මධ්‍ය ලක්ෂ්‍යය. මෙන්න මේ ජායේ මධ්‍ය ලක්ෂ්‍යය කේන්ද්‍රයෙන් දාන රේඛාව ගැහුවා නම් අපි දැන් ප්‍රමේයෙන් දන්නවා මේ රේඛාව මොකක් වෙනවද? ජායත් එක්ක ලම්බක වෙනවා. හරි නේද? මේකත් අපි දැන් ප්‍රමේයෙන් දන්නවා. මොකක්ද දාන්නේ? අන්න AXB. මෙන්න මෙතන A ලු, මෙතන X ලු, මෙතන B ලු. ඊට පස්සේ B Y C. මෙතන Y ලු, මෙතන C ලු. හරි නේද? අය මොනවද තියෙන්නේ? අන්න මෙතන අංශක 100යිලු. මෙතන අංශක 100යිලු. මොකක්ද අපිට කියන්නේ? මොකද කියන අන්න x හොයන්න කියනවා. මෙන්න මෙතන තියෙනවා x කියලා එකක් හොයන්නලු. මෙතන තියෙනවා x කියලා එකක් හොයන්නලු. කොහොමද හොයන්නේ? මේ කෝණය දන්නවා. කීයද? 90යි. මේ කෝණය දන්නවා කීයද? ඒකත් 90යි. මේ කෝණය දන්නවා කීයද? 100යි. මේ කෝණය දන්නවා කීයද? x. ඒක තමයි දන්නේ නැත්තේ නේ. ඒක දන්නේ නැහැ. ඊට පස්සේ හොඳට කල්පනා කරලා බලන්න මේ මොකද්ද මේ උලක් වගේ තියෙන්නේ මේ? මොකද්ද මේකට කියන්නේ? ත්‍රිකෝණයක්ද? වෘත්ත මොකද්ද? වෘත්තයක්ද මේක නෑ නෑ. අද එහෙමනේ මං අහන්නේ. මොකද්ද රූපේ? චතුස්තලයක්ද? අන්න ත්‍රිකෝණයට මම පාද කීයක් තියනවා? මේ පාද 1 2 3 4. පාද 1 2 3 4. පාද කීයක් තියනවද? 4ක් තියෙනවා. එහෙනම් මොකද්ද ඒක? යකෝ මේක සමදේශයක් යනවද මේ? මේ වගේ සමදේශයක් යනවා? මොකක්ද ඒක? චතුරස්‍රය. මොනවද පොදුවේ මොකක්ද කියන්නේ මේවට? චතුරස්‍රය කියලා කියන්නේ. අන්න දැන් මතක් කරනවා. චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ වල එකතුව කීයද? 5000යි. 308යි. මෙන්න චතුරස්‍රයේ අභ්‍යන්තර වල එකතුව කීය 308යි. එහෙනම් මේ සෙට් එකම 300ට සමාන කරන්න කෙලිම වෙනා නේද? අන්න අපි සමාන කරමු. 100 ඝන අංශක 90යි අංශක දාන 90යි අංශක දාන අන්න x ඉන්නවා
සමානයි 360යි. ඇයි චතුරස්‍රයක? චතුරස්‍රයක කෝණ කියලා ගමන් ඇති. බලන එක චතුරස්‍රයක් වගේ පේන තිබ්බනම් ඇති. අපි දන්නවා කියලා එයා දන්නවා. 190 180යි 180යි 100 කීයද? 280යි. 280යි අංශක ධන x සමානයි 360යි. මේ 280 ගන්න 280ක් තමයි. ඒතර අර පැත්තට ඒක දාන්න ඕනේ. x සමානයි 360 දින 280. අන්න. ඒතකොට x සමානයි කීයක් කියනවද? 360න් 180ක් කියම කීයද? 100යි. අන්න 180ට තව කොච්චර ගිහිල්ලා? තව 20ක් ගිහිල්ලා. එහෙනම් මෙතන කීයද? මෙතන කීයද? 80ක් කියනවද? 80ක් කියනනේ කොහොමද? 80ක් කියනවා කොහොමද? 80යි. 360න් යනවා 280. එතකොට x සමාන කීයද? 80 සුළුකාරී නේද? දැන් මෙතන මේ දැන් හරි. ගාන හදන් යනවා. දැන් මෙතන x ට එනවා 450යි කියලා. එතකොට මොකද්ද කරන්නේ? ගාන හරි කියලා ඉදි දෙක ගාලා එනවද? ඈ? කොහෙන් බැලුවත් 150ම තමයි ඉන්නේ. ගාන හරිද? ගාන හරිද? ඈ දන්නේ? ගාන වැරදි. ඉතින් මේක අස්සේ තියෙන කොහොමද ඔක්කොගේ උදව කීයද? 360යි. ඒතර මේ එකෙකුට කොහොමද ඒක මේ 450ක් කියන්නේ? හරි? බෑ නේද දෙන්න බෑ නේද? දැන් සමාධියම ලියනවා. ඒක මම කියන්නේ. මෙන්න මේ වගේ ලක්ෂයක් වටා කොහොමද එකතු කීයද? 3500යි. කීයද? 360යි. ඒතර යකෝ මේක එකක 450ක් එන්න පුළුවන්ද? ඈ මේ ලියනවා මම ඒක කිව්වේ. හරි නේද? ඔය කියන උඩ බලන් එනවා කියලා. හරි? මේ ලක්ෂයක පුළුවන් තරම් ගන්න පුළුවන් කොන කීයක් තියෙනවද? 360යි ලක්ෂයක කොන තියෙන 360යි. එතකොට මේ මෙයාගේ කොනේ මෙයාගේ එක කොනයක් එන්න පුළුවන් 450. පුළුවන් දෙන්න. බෑ නේද? එහෙනම් ඒක වැරදි කියලා හිතන්න ඕනේ මේ මාපුවම ඈ. හරි? හරි. ඊට පස්සේ හතර හැදුවා පස්වෙනි එක. පස්වෙනි එක බලන්න අන්න පස්වෙනි එකේ ඒකම්මයි තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. පස්වෙනි එක මම මේක මකනවා. හරි මේක ලියා ගන්න. හරි? හොඳට බලන්න ඉන්න පස්වෙනි එක. මෙන්න පස්වෙනි එක හදනවා. හරිද? මෙන්න පස්වෙනි එක. පස්වෙනි එක. හරි බලන්න මේ වල විදිහට කොහොමද? ඔව් මේ මොකද ඇවිල්ලා. ඒක නෙමෙයි. කැන්සල් කරා. ඉන්න. හරි. බලන්න පස්වෙනි එක. එතන කපන්න. කපලා දාන්න කමන්නේ. පස්වෙනි එක බලන්න පස්වෙනි එක. මෙන්න පස්වෙනි එක. මුල් පෙරන්න නෙමෙයි නේ. පස්වෙනි එක බලමු. හරි. පස්වෙනි එක. පස්වෙනි එක මොකක්ද තියෙන්නේ? පස්වෙනි එක මොකක්ද තියෙන්නේ? අන්න ඒකේ ජා දෙකක් තියෙනවා. ඒකෙත් අර චතුරස්‍ර කතාවමයි තියෙන්නේ. මෙන්න මෙහෙම එක ජායක් තියෙනවා. මෙන්න මෙහෙම තව ජායක් තියෙනවා. ඊට පස්සේ මේක මෙහෙම තව ජායක් තියෙනවා. ඊට පස්සේ අන්න මෙතන තියෙනවා O කියලා, මධ්‍ය ලක්ෂ්‍ය තියෙනවා O කියලා. නැත්නම් කේන්ද්‍රය තියෙනවා O කියලා. ඒකට මෙන්න මේ දෙක මෙහෙම යා කරලා තියෙනවා. ඊට පස්සේ මේකට මේක සමානයිලු, මේකට මේක සමානයිලු. ජායි මධ්‍ය ලක්ෂ්‍යයට මෙන්න මේක යාවුනා කියන්නේ මෙතන අංශයක් කීයද අනිවාර්යෙන්? 90යි. හරි. ඊට පස්සේ මොකද කරන්නේ කියන්නේ? x කියලා දීලා තියෙනවා මෙතන. මෙතන x කියලා දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා කීයද? බලන්න 45යිලු. මෙතන 45යිලු. මෙතන 45යිලු. අම්මා දැන් මොකද ගන්න දෙන්නේ? මේකත් මොකද්ද මේ? චතුරස්‍රය. චතුරස්‍රය කෝණ අපි ඔක්කොම දන්නවද නැහැ? x තමයි දන්නේ නැත්නම් ඉතුරු කෝණ තුනම දන්නවා. එහෙනම් මොකද්ද? මෙන්න අපි ආයෙ ලියනවා 90. මෙතන අංශක 90යි. නෑ මෙතන අංශක 90යි. මේ මෙතන 90. මෙතන කී අංශක? 45යි. නෑ x සමාන 180යි. ඇයි චතුරස්‍රයක කෝණ? චතුරස්‍රයක කෝණ. ඊට පස්සේ
90 180යි 180 45යි කීයද 225යිද ධන x සමානයි 180යි 90 180යි 180යි 20යි 200යි 225යි අන්න හරි දැන් මේ 225 ගමන මේ 225 මෙතන දානවා එතකොට අර පැත්තටත් දාන්න ඕනේ අන්න 180 300ට හරි අමුදුනා චතුරස්‍රය කොණ වල එකතු ගිය 360යි හරි 360 මෙතන 180 මෙතන ඉන්නේ 360 මොකද 360 අඩු කිරීම 225 360 අන්න x සමානයි 360න් 225 ගියාම කීයද උත්තරේ අඩු කරන්න ඉක්මනට ඈ කීයද මේ අඩු කරාම 360න් මේ රෙද්ද අඩු කරන්න ඕන නේද 225 35යි හරි මෙතන 10යි 5ක් කියන්නේ එතන විතර 5යි ඉතුරු 3යි කීයද 130 අංශය හරි නේද 35යි අංශය 35 කොහොමද එන්නේ මේ 35 හරි හිතන්න බැරි වෙලා හරි මොඩයාගේ අඩු කරලා 35 ආවා 35 කියන්නේ සුළු කෝණයක්ද මහා කෝණයක්ද මොකක්ද ඍජු කෝණයක්ද මොකක්ද 35 කියන්නේ සුළු කෝණයක් ඒ කියන්නේ අංශක 90ට අඩුයි නේද උපරිම වෙන්න පුළුවන් මෙන්න මේ වගේ එක්ක මේ වගේ වෙන්න පුළුවන් නේ 35 කියන්නේ දැන් මෙහෙම වෙන්න බෑ ඇත්ත කතාව 35 කියන්නේ මේ වගේ කෝණයක් නේද එතකොට මේ 35 දාලා ඉවරලා බලන් ඉන්නවා මේ x දිහා යකෝ මේ x කියන්නේ මේ මහා කෝණයක් 35 හරියද එතකොට හරි යන්නේ නැහැ බැරි වෙලා හරි එහෙම වුණොත් එහෙම කෝණේ බලන්න අන්න කෝණේ බලුවම අපිට පේනවා මේක මහා කෝණයක් කියලා පේනවා එතකොට 35 දාලා ටිකක් ඉන්න පුළුවන්ද බෑ ආයෙත් චෙක් කරන්න ඕන අනිවාර්යයෙන් හරි නේද හරි ඊට පස්සේ අය කීයද තියෙන්නේ 6 වෙනි එක කරමු 6 වෙනි එක මම මේක වගනවා පස්සේ තියෙනවා 6 වෙනි එක. 6 වෙනි එක. 6 වෙනි එකේ මොකක්ද තියෙන්නේ? 6 වෙනි එකේ තියෙන වෘත්තයක් තියෙනවා. ඒකේ ජය දෙකක් තියෙනවා මෙන්න මෙහෙම. මේක ජයයක් මෙන්න තව ජයයක්. ඊට පස්සේ අන ඒකේ කෙලිම කේන්ද්‍රය හරහා ගිහලා තමයි ආවෙන්නේ. මෙන්න මෙතන කේන්ද්‍රය කියලා තියෙනවා කියමු. හරි. මෙහෙම කියලා තමයි මෙතෙන්ට ආවෙන්නේ. මේක අන්න කොහොමද තියෙන්නේ? ඉතින් තියෙන මොකද්ද? ඔව්. හරි y දා දැක්කම නේ? ඈ? p q මෙතන x. ඊට පස්සේ q r. මෙතන r. මෙතන y. මෙයා අහන්නේ x. x තමයි අහන්නේ. හරි? x තමයි අහන්නේ. මෙතන 60යිලු. ඈ? මෙතන 60යිලු. ඊට පස්සේ මෙන්න මෙතන මේ දෙක සමානයිලු. මේක සමානයිලු. මේ දෙක සමානයි. මේ ජාය මෙන්න මේකෙන් දෙකට බෙදලා කිව්ව ගමන් මොකද කරන්නේ? මෙන්න මෙතන දාගන්න මොකද අංශ 90යි කියලා. ඇයි ඒ? ප්‍රමේයින්ද. තේරුණාද? ප්‍රමේය මතකයිද? ඈ? මේ ජාය මේ යම්ගී ජායක් කේන්ද්‍රේ ඉඳලා යා කරන රේඛාවේ සමච්ඡේදනය වෙනවා නම් අනිවාර්යෙන්ම ඒ ජාය කේන්ද්‍රේ ඉඳලා අඳින රේඛාවට ලම්බකයි නේද මේ ජාය මේ මෙතන දෙක බෙදලා කියලා දැක්කම මොකද කරන්නේ 90 දා ගන්න ඕනේ අන්න දැන් එනවා අපිට මෙතන 90යි මෙතන 90යි මෙතන 60යි ඒසි නේද හරි එතකොට 90 දාන මෙතන 60යි 60 දාන x සමානයි 360යි ඇයි ඒ මොකද හේතුව චතුරස්‍රයක කොහොම 90යි 180යි 60යි කීයද 340යි නේද අංශක ගන්න x සමානයි 360යි මේ 340 අයින් කරන එකක් දානවා ඒතර මේ පැත්තට ඍණයක් කරනවා 340යි 240යිද 90යි 180යි 180යි 60යි 240යි 200 අන්න හොඳයි 240යි මේ
මේ 340 40 වෙන්න පුළුවන්ද බෑ. මහා ගුණයක් තියෙන්නේ නේද? කොහොමදයි? 90 යනවා 180යි 180යි 60යි 240යි. 240 ගන්න x සමානයි 360 වෙන 240 අයින් කරන්න වෙන 240ක් දානවා මේ පැත්තට දානවා ඒක එතකොට 360 අඩු කිරීම 240 අන්න x සමානයි 360න් 260ක් ගියාම කීයද? 360න් 260ක් ගියාම කීයද? 360න් යන 260ක් 100යි. තව එතන 40ක් මේ අඩුවෙන් කියලා තියෙනවා. එතකොට අන්න 120යි කියලා එනවා. 300 අඩු කරා 300යි 240 අඩු කරනවා 100ක් කොහෙද එන්නේ බං 360යි දෙක 120යි 100ක් කොහෙද එන්නේ තේරුණාද හරි මේ ගාන්ටි තේරුණාද හරි නේද ඊළඟට දැන් දෙවෙනි ගාන බලමු ලොකු දෙවෙනි ගාන ලොකු දෙවෙනි ගාන බලමු මම මේක මකනවා මොකද්ද ඊළඟ මේ ගණන් ලියා ගන්න ඈ මොනවද ලියලා නැද්ද මන්ද ලියා ගන්න නෑ ලියන්නේ නැත්තේ දෙවෙනි ගණන් බලන්න දෙවෙනි ගණන් මොකද්ද කියන්නේ හැල්ලක් තියෙනව නේද PQ යනු Q කේන්ද්‍රයේ වෘත්තයක ජායකයි අන්න PQ යනු Q කේන්ද්‍රයේ වෘත්තයක ජායකලු Q කේන්ද්‍ර O කේන්ද්‍රය නේද PQ යනු O කේන්ද්‍රයේ වෘත්තයක ජායකයි එහි මධ්‍ය ලක්ෂය R වේ PQ සමානයි 12 සෙන්ටිමීටර් අන්න PQ සමානයි 12 සෙන්ටිමීටර් හා OR සමානයි 8 සෙන්ටිමීටර් නම් වෘත්තයේ අරය සොයන්න අන්න අරයක් අහනවා හරි බලමු දැන් යාලා කියලා තියෙන විදිහ හැටි අපි මේක අඳගමු හරි PQ කියන්නේ O කියන කේන්ද්‍රයේ වෘත්තයේ ජායලු මෙන්න P මෙන්න Q මෙන්න මේක කේන්ද්‍රය O මෙන්න දෙකට මැද බෙදෙන ලක්ෂය R. ඒ කියන්නේ මේ දෙක සමානයි. මේ දෙක සමානයි මෙන්න මේක කීයද? අංශක 90යි. PQ සමානයි 12යිලු. මෙන්න PQ. PQ සමානයි 12යිලු. PQ සමානයි 12යිලු. PQ සමානයි 12යිලු. ජයදී කීයද? ජයදී කීයද? 12යි නේද? PQ සමානයි 12යිලු. PQ සමානයි 12යිලු. පේනව නේද? පේනවද එහෙනම්? PQ සමානයි 12යිලු. PQ සමානයි 12යිලු. PQ සමානයි 12යිලු. OR සමානයි 8යිලු. මේ අන්න මේ මෙන්න මෙතන OR සමානයි 8යිලු. මොකක්ද අහන්නේ? අරේ හොයනවා. අරේ අහන්නේ අරේ. කෙලින්ම අරේ අඳ ගන්න මෙහෙම. අරේ කෙලින්ම අඳ ගන්න මෙහෙම. එතකොට මොකක්ද අපිට එන්නේ? මෙන්න මේ වගේ යන්නේ දෙන්නේ. මේ වගේ යන්නේ දෙන්නේ. මේ වගේක් දෙන්නේ. මෙන්න මේ දිග 12යිලු. PQ සමානයි 12යිලු. PQ සමානයි 12යිලු. මෙන්න මේ දිග 8යිලු සෙන්ටිමීටර්. හරි මෙතන R. මෙතන O. අපි මොකක්ද දාන්නේ? අරේ දාන්නේ. අරේ කියන්නේ මෙන්න මේක. මේ තියෙන්නේ. අරේ කියන්නේ මේක. මොකක්ද දාන්න ඕනේ කෙලින්ම? පයිතගරස් නේ දාන්නේ. හරි. ලියනවා මෙතනින්. දැන් ලියනවා. පයිතගරස්. පයිතගරස් ප්‍රමේය. මොකක්ද මේ? PQ සමානයි 12යි නම් RQ කියන්නේ කීයද? මේ බලන්න PQ සමානයි 12යි නම්
PQ සමාන 12යි. එහෙනම් RQ කියන්නේ කීයද? 10යි. 6යි. එයි මේ දෙක මේ සමාන්තරව තමයි R කියන්නේ හැදලා තියෙන්නේ. එහෙනම් මේ දෙක සමානයි. එහෙනම් RQ කියන්නේ 6යි. අන්න. අපි නිකවද දාමු. RQ වර්ගය එකතු කිරීම OR වර්ගය සමානයි OQ වර්ගය. මෙන්න RQ වර්ගය කියන්නේ මෙන්න 6 වර්ගය එකතු කිරීම OR වර්ගය කියන්නේ 8 වර්ගය සමානයි OQ වර්ගය. OQ වර්ගය. හරි? ඉදිරියට මම මේ මෙතනින් හදනවා. මෙතනින් හදනවා. 6 වර්ගය කියන්නේ කීයද? 36යි. එකතු කිරීම. 8 වර්ගය කියන්නේ කීයද? 64යි. 64 සමානයි OQ වර්ගය. OQ වර්ගය. OQ වර්ගය 36 4යි කිය 100යි. කෙලින්ම 100යි. 100 සමානයි OQ වර්ගය. අන්න OQ. OQ සමානයි 100 වර්ගමූලය. 100 වර්ගමූලය කියන්නේ කීයද? 10යි. එහෙනම් OQ කියන්නේ කීයද? සෙන්ටිමීටර 10යි. එහෙනම් අර කීයද? සෙන්ටිමීටර 10යි. අන හැලක් වැඩිපුර පොඩි ගානක් නේ. ඊට පස්සේ තුන්වෙනි එක හදාගන්න. මේක හදාගන්න. මෙන්න දෙවෙනි ගාන. ඊට තුන්වෙනි ගාන. තේරුණාද ඒක? පැන්සලෙන් හදාගන්න වෙනවද? මෙන්න ඊට තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන මොකද්ද කියන්නේ? AB සහ BC අනු O කේන්ද්‍රයේ වෘත්තයක එකිනෙකට ලම්බ ජයා දෙකකි. අන්න AB සහ BC අනු. අපි ඉස්සෙල්ලා රූපය අඳිමු. රූපය අඳිමු. එන්න වෘත්තය තියෙනවා. හරි? එන්න වෘත්තය තියෙනවා. මෙන්න AB ජය උඩින්ම තියෙනවා. AB ජය. AB. AB ජය තියෙන උඩින්ම. AB සහ BC මෙන්න BC ජය. මෙන්න BC ජය. හරි? BC එන්න BC ජය. හරි නේද? මෙතන x. මෙතන x ලු මෙතන y ලු. හරි? AB සහ BC යන O කේන්ද්‍රයේ වෘත්තයක එකිනෙකට ලම්බ ජාදයකින් මේ ජාදයකත් එකිනෙකට ලම්බ කරගෙන මෙන්න මේ දෙකත් එකිනෙකට ලම්බ කරලා අප්පලදී. එකිනෙකට ලම්බ ජාදයකින්. AB සමාන 12 සෙන්ටිමීටරද? AB සමාන 12 සෙන්ටිමීටර. අන්න සෙන්ටිමීටර 12යි. AB සමානයි සෙන්ටිමීටර 12යිලු. BC සමානයි සෙන්ටිමීටර 8යිද? මේ BC සමානයි සෙන්ටිමීටර 8යිලු. BC සමානයි සෙන්ටිමීටර 8යිලු. 8යිද වේ. AB සහ BC ජයයන්ගේ මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් x සහ y වේ. මෙන්න මධ්‍ය ලක්ෂ්‍ය වේවල. එහෙනම් අපිට එහෙම ගන්න පුළුවන්. මෙන්න මේ දෙක සමානයි. මේ දෙක සමානයි කියලා ගන්න පුළුවන් නේද? හරි? එහෙනම් මේක 90යි. ඒක ගන්න පුළුවන්. මේක 90යි. මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් x සහ y වේ. OX BY චතුරස්‍රයේ පරිමිතිය සොයන්න. OX BY චතුරස්‍රයේ පරිමිතිය හොයන්න කියලා කියනවා. අයියෝ මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ දිග කීයද? මේ දිග කීයයි කියනවද? 8යිලු. එහෙනම් මේ දිග කීයද? 50යි? 4යි. මේ දිග කීයයි කියලා කියනවද? 12යිලු. එහෙනම් මේ දිග කීයද? 6යි. අන්න මේ දිග 6යි නම් මේ දිගත් කීයද? 6යි. හරි නේද? මේ දිග 4යි නම් මේ දිගත් කීයද? 4යි. පරිමිතිය හොයන එක අමාරුද ඔයගොල්ලෝ? නෑ නේද? නෑ. හරි. හරි නේද? මේක සම්බන්ධව සෙවුත් වෙනවා මේ. කෝණ තුනම මොකද්ද? කෝණ තුනම අංශ 90යි. එහෙනම් අනිත් කෝණේ කොහොමද වෙන්නේ? අනිවාර්යෙන් අංශ 90 වෙන්න ඕනේ. කෝණ තුනක් අංශ 90 වෙලා අනිත් කෝණේ අංශ 120 වෙන්න පුළුවන්ද? එහෙම එක දැනන් බලන්න පුළුවන්. මෙන්න මේ එක වණයක් 90යි. මේ අනිත් කෝණෙත් 90යි. මේ අනිත් කෝණෙත් 90යි. මේ කෝණේ 120යි. මෙහෙම දින නෑ නේද? නෑනේ. එහෙනම් කෝණ තුනම 90යි. ඉතින් ඔය මොකක්ද අනිවාර්ය? චතුරස්‍රය. චතුරස්‍රයක ඉතින් ඔය මොකක්ද අනිවාර්ය? අංශ 90යි. හරි. ඊට පස්සේ අපි හොයනවා මේ. අපි දැන් දන්නවා මේක පරිමිති ගැනීම දන්නවා අපි. මෙතන ඕ නේද? ඔව්. OX BY අන්න. OX BY කැපිටල් Y නේ. OX BY චතුරස්‍රයේ පරිමිතිය.
පරිමිතිය. සමානයි. ලස්සන ලියන්න මම එකතර ලියන්න එපා. 4 එකතු කිරීම 4 එකතු කිරීම 8 එකතු කිරීම 8 ගන්න. 4 එකතු කිරීම 4 එකතු කිරීම. මෙතන කීයද 6 නේද? 6 එකතු කිරීම 6 කීයද? 8 එකතු කිරීම 12 කියන්නේ කීයද? 20යි නේද? 20යි සෙන්ටිමීටර්. 20යි සෙන්ටිමීටර්. හරි. තුන්වෙනි එකත් හැදුවා. ඊළඟට බලමු හතරවෙනි එක. තුන්වෙනි එකත් හරි. හරිද? තේරුණාද ඒක? හතරවෙනි එක බලමු. හරි. මෙන්න හතරවෙනි එක. හතරවෙනි එක කියනවා AB සහ BC යනු O කේන්ද්‍රය වූ වෘත්තයක ජ්‍යාවේ. අපි ඉස්සලා රූපය හදමු බලන්න. රූපය වුණා තියෙනවා. අන්න AC. AC කෙලින්ම කේන්ද්‍රය හරහා ගිහලා තියෙන්නේ. ඉස්කම්බයක් වෙලා. හරි. මේක තමයි A මේක C. AC මෙන්න මේකත් මොකද්ද යා දෙකක් නේද? මේකත් යා එකක්. හරි. මෙතන තියෙන්නේ B. මෙතන තියෙන්නේ B. අන්න මෙතන මේක මෙතෙන් මෙහෙම ආවෙලා. ඒ කියන්නේ මේක බලන්න මේක. මේක කියනවා AB සහ BC යන O කේන්ද්‍රයේ වෘත්තයක ජ්‍යාවේ. එම ජ්‍යායන්ගේ මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් x සහ y වේ. මේ ජ්‍යාය මධ්‍ය ලක්ෂ්‍ය x සහ y කිව්ව ගමන් මම මොකද කරන්නේ? මෙන්න මේ දේ සමානයි කියලා දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේක අංශක 90 කියලා දාගන්නවා. හරි. කොල්ලන්න එපා. x සහ y වේ. AB සමාන 8යි. අන්න AB දිග 8යිලු. 8යි සෙන්ටිමීටර්. මෙන්න මේ දිග සෙන්ටිමීටර් 8යිලු. BC සමානයි 6යිලු. මෙන්න මේ දිග. මේ දිග 6 සෙන්ටිමීටර්ලු. BC සමානයි 6යි. අයියෝ BX OY සතුරස්සේ පරිමිතිය. ඒකත් ලේසි. ඒකත් ලේසි. BX OY චතුරස්‍රය නේද? චතුරස්‍රයේ පරිමිතිය. චතුරස්‍රයේ පරිමිතිය. පරිමිතිය සමානයි. මොකද්ද මේ? මේ දිග 6යි නම් මේකෙන් භාගයක් කීයද? 3යි. එහෙනම් මෙතනත් කීයද? 3යි. මේ දිග 8යි නම් මේකෙන් භාගයක් 4යි. එහෙනම් මෙතනත් 4යි. මේ හැම එකම අංශක 90යි. ත්‍රිකෝණාංශයක් වෙන්නේ. 3යි 3යි 6යි 4යි 4යි 8යි 6යි 8යි කීයද? 14යිද? හරිද? හරිද? සෙන්ටිමීටර්. ඊට පස්සේ මේක වදනවා. හරි. අවසාන ගණනක් තියෙන්නේ. QR පාදයේ දිග. QR පාදයේ දිග බලමු. PQR ත්‍රිකෝණේ අන්න මොකද බයිලාවක් තියෙනවා කියන එක මේ හතරද? පහද? පහ. උත්තරයක් තියෙනවා. ලොකෝලන්ගේ පස්සේකින් නා උත්තරයක් තියෙනවා. ඊට පස්සේ මේකේ PQ කියලා මෙහෙම ජායක් තියෙනවා මෙතනින්. මේ ජාය මොකද්ද? PQ. හයිදාවක් තියෙනවා ජායක් තියෙන QR කියලා. මෙන්න මේක P. මේක Q. මේක R. හරි. ඊට පස්සේ
මෙන්න මෙතන තියෙන්නේ මූල ලක්ෂ්‍ය මොකද්ද? කේන්ද්‍රය නේද? කේන්ද්‍රය ඔව්. ඊට පස්සේ මේ අරකට තියන මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍යයේ වැයකලා තියෙනවා. එහෙනම් මේක මොකක්ද? අංශක 90යි. හරි. පට්ට ලේසි. අන්න මෙතනිමුත් ජායක් තියෙනවා. මෙතනිමුත් ජායක් තියෙනවා. ඒ ජායටත් අන්න ඒ ජායෙත් මොකද්ද? මධ්‍ය ලක්ෂ්‍ය තමයි අය කරලා තියෙන්නේ. එහෙනම් මේකත් අංශක 90යි. මේ දෙකත් සමානයි. හරි. B. එතන B කියලා තියෙනවා. මොකද්ද අපි දැන් අහන්නේ? මොකද්ද අහන්නේ? QR පාදේ QR පාදයේ දිග. QR පාදයේ QR පාදයේ දිග. කොහොමද හොයන්නේ? QR පාදයේ දිග? කොහොමද හොයන්නේ? QR පාදයේ දිග. අන්න යාළ දීලා දිනවා අපිට. PQ සමානයි 16යි. PQ සමානයි 16යි. මෙන්න මේ පාදයේ දිග 16යි. PQ සමානයි 16යි. ඊට පස්සේ PQ සමානයි 16යි. OA අන්න O කොයි A? මෙතන A. OA මෙතන A. OA සමානයි 6යි. මේ දිග 6 සෙන්ටිමීටර. 6යි සෙන්ටිමීටර. ඊට පස්සේ දෙනවා OB සමානයි මූල 19යිලු. OB සමානයි මූල 19යිලු. සෙන්ටිමීටර. කොහොමද හොයන්නේ? මොකක්ද දාන්නේ? QR දාන්නේ. QR නේ දාන්නේ. කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ? ඔයා කොහොමද හෙව්වේ? ඔයා කොහොමද හෙව්වේ නේද? හෙව්වේ නෑ? හරි. අපි හොයමු කෙලිම හොයමු. සිම්පල් නේ. පොඩි දෙයක් තියෙන්නේ. මේ බලන්න මේ හොඳට බලන්න. හොඳ රූපේ දිහා බලන්න. අපි නිර්මාණය කරගත්ත මොකද්ද? මෙන්න මෙතන දාන්න. මෙන්න මෙතන මොකක් කරගත්තද? රේඛාවක්. ඒ රේඛාව මොකද්ද වෙන්නේ? නිර්මාණය. ඒ නිර්මාණය මොකද්ද? මේ රේඛාව මොකද්ද වෙන්නේ? මෙන්න කේන්ද්‍රයේ ඉඳලා ඉඳලා තියෙන්නේ මොකේද? මේ පරිධිය ඉඳලා තියෙන්නේ. මේ මොකද්ද මේක? අරයන් නේද? මේක අරයන්. අන්න දැන් මෙතන බලන්න. මෙතන අංශක 90යි. මේ දිග කීයද? 6යි. මේක සම්පූර්ණ දිග කීයද? 16යි. එහෙනම් ඔය මෙතන ටික හොයාගන්න පුළුවන් නේද? එයි මේක මොකද්ද? සිලිකෝණේ ත්‍රිකෝණයක්. පයිදග්‍රස් දාන්න පුළුවන් නේද? අන්න අපි පයිදග්‍රස් දාමු. හරිද? මොකද්ද? මෙතන AOQ අන්න. AOQ ත්‍රිකෝණයට පයිතග්‍රස්. පයිතග්‍රස් සිදීමේ. හරි? පයිතග්‍රස් දාමු. මෙන්න OA නැත්නම් OA අන්න. AO වර්ගය එකතු කිරීම AQ වර්ගය සමානයි මොකද්ද? OQ වර්ගය. හරි නේද? වැරදිද නැහැ නේද? හරි. AO වර්ගය කියන්නේ මොකද්ද? 6 වර්ගය. 6 වර්ගය දාන AQ මෙන්න A මෙන්න Q මේකේ සම්පූර්ණ දෙක 16යි. 16 බෙදීම දෙක කීයද? 8යි. 8 වර්ගය. අන්න 8 වර්ගය සමානයි OQ වර්ගය. අපි OQ තමයි දන්නේ නැත්තේ. OQ වර්ගය. මෙන්න 6 වරක් 36යි. 36 එකතු කිරීම 8 වරක් 8 වර්ගය 8 වරක් 8 64යි. සමානයි OQ. අන්න අපිට එන OQ කියන්නේ කීයද? OQ කියන්නේ කීයද? 10යි කියලා එනවා නේද? OQ සමාන 10 සෙන්ටිමීටර නේ. 64යි 36 එකතු කරාම 100යි. 100 වර්ගමූලය කීයද? 100 වර්ගමූලය 10යි. හරි? OQ සමාන 10යි. මෙන්න මේ දිග 10යි කියලා. 10යි සෙන්ටිමීටර. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? අපි දැන් මේ දිග දන්නවා. මේ දිග හොයන්න මොකද්ද කරන්නේ? අය 10 පයිතග්‍රස්. හරි නේද? පයිතග්‍රස් මොකේද දාන්නේ? QBO නැත්නම් OBQ. අන්න. මේක මෙතනින් හරි. OBQ ත්‍රිකෝණයට පයිතග්‍රස් දානවා. OBQ ත්‍රිකෝණ පයිතග්‍රස් දානවා. මෙන්න. QB ගේ වර්ගය එකතු කිරීම
OB ගේ වර්ගය. OB ගේ වර්ගය සමානයි OQ ගේ වර්ගය. OQ ගේ වර්ගය. QB තමයි දන්නේ නැද්ද නේද? QB ගේ වර්ගය එකතු කිරීම. OB දන්නවා කීයද? OB කියන්නේ කීයද? 19 වර්ගමූලයේ වර්ගය. හරි නේද? හරි මේක වර්ගයෙන් ගන්න ඕනේ. එතකොට OQ අපි දන්නවා 10යි 10 වර්ගය. මෙන්න ගන්න දෙනවා මේ මොකද්ද? QB නේද? අන්න. QB වර්ගය සමානයි. QB වර්ගය ධන 19 වර්ගමූලයේ වර්ගය. එහෙම මගුලක් තියනවද නැහැ? ඒ කියන්නේ කීයද 19? හරි නේද? තේරුණා නේද? අන්න මේ කීයද 100 වර්ගය 10 වර්ගය කියන්නේ 100යි. අන්න QB සමානයි 100 අඩු කිරීම 19 අන්න සුපිරි ගානක් එනවා. QB වර්ගය සමානයි 100 අඩු කිරීම 19. එහෙනම් QB ගේ වර්ගය සමානයි 100 අඩු කිරීම 19 කියන්නේ 81යි. 81යි. 100 අඩු කිරීම 19 කියන්නේ කීයද? 81යි. ලස්සන ගානක් යනවා මෙන්න. QB සමානයි 81 වර්ගමූලය. ඒ කියන්නේ QB සමානයි 81 වර්ගමූලය මොකද්ද? 19. 81 වර්ගමූලය මොකද්ද? 8 වරකට කීයද? 64. 9 වරකට 9 කීයද? 81යි. එහෙනම් 81 වර්ගමූලය කීයද? 9යි. අන්න 81 අපි කරනවා 9 සෙන්ටිමීටර කියලා. මේ QB කියන එක 9යිලු මේ. QB කියන්නේ 9යිලු. එහෙනම් QR කියන්නේ කීයද? QB කියන්නේ 9යිලු. QR කීයද? 18යි. ඇයි? මෙන්න මේ දෙක මධ්‍ය ලක්ෂ්‍ය තමයි B කියන්නේ. අන්න එම නිසා QR සමානයි 9 ගුණ කිරීම 2. අන්න QR සමානයි කීයද? 18යි සෙන්ටිමීටර. හරි නේද? ලොකු සීන් එකක් නැහැ. හරි. පටලේසිනේ. හරි. ප්‍රමේය සාධනය කරා අපි කලින්ම ප්‍රමේය සාධනය කරලා තියෙනවා.